Hi, welcome back to our YouTube channel. අද ලස්සන සිකුරාදා දවසක්. ඉතින් අපි දෙන්න මේ යන්න හදන්නේ අපි යන්න ආසම තැනකට. ඒ තමයි අපේ චර්ච් එක. ගේ ළඟම තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එක තමයි ඔක්වා බින් නාෆි. ඒ ස්ටේෂන් එකෙන් අපි යනවා දැන් ෆ්‍රී සෝන් කියන ස්ටේෂන් එකට. ඉතින් අපිට බස් එකේ පල්ලිය ළඟටම යන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. හයි අපි දැන් ෆ්‍රී සෝන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ අද බලන්න. මෙතන ගොඩාක් ලොකුයි මේ මෙට්‍රෝ ස්ටේෂන් එක. අපි මෙතනින් එළියට ගිහිල්ලා අපි චර්ච් එකට යනවානේ බස් එක ගමු. පරක්කු වෙලා තින්නේ කියලා ආවට අපි අත්තිම එක බස් එකක් ගියා. ඉතින් අපිට චුට්ටක් වෙලා මෙතන ඉන්න වෙනවා. මේ බලන්නකෝ අපි මෙතන ඉන්නකොට මොනවද දැක්කේ කියලා. අපි දැන් බස් එකට නැග්ගා. එයින් අපි දැන් තව විනාඩි 5කින් වගේ චර්ච් එකට යනවා. දෝහා කිව්වම හැමෝම දන්නවා. කාන්තාර පිරිච්ච මේ රටේ කොළපාට දකින්නකොට ලංකාව වගේ කොළපාට පිරිච්ච රටක ඉඳපු අපිට හරිම සැනසීමක් දැනෙන්නේ. සීතල කාලේ ටික ටික එන නිසා මේ කහපාට වෙච්ච ගස් කොළපාට වෙලා ඒවල මල් පිපිලා මේ පල්ලියට යන පාර පුරාම හරිම ලස්සනයි. ඉතින් මේ යන පොඩි වෙලාවේ හරි මේ ගස් දිහා බලාගෙන අපි දෙන්න හරිම සතුටෙන් තමයි අපේ ආදරණීය පල්ලියට ගියේ. ඉතින් අපි දෙන්න එහෙම විනාඩි 30ක් විතර ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි පල්ලියට යන්න බැස්සේ. මේ තින්නේ දෝවවල ලොකුම ලොකු ලස්සනම ලස්සන පල්ලිය. බලන්න කොච්චර සෙනගක් ඉන්නවද කියලා. මේ පල්ලිය ඇත්තටම මාර ලොකු සෙනගක් වෙන තැනක්. මොකද දෝවවලට තියෙන්නේ මේ පල්ලිය විතරයි. බස් එකක් යනකම් නේද? තව කොච්චර වෙලාවක් යයිද? විනාඩි 10ක් විතර අපිට මේ වගේ දිග පොලිමක් තියෙනවා. ඉතින් අපි එතකන් ඉන්නවා. මෙහිම පල්ලියට ඇවිල්ලා ජේසුව ලබලා ගෙදර යද්දී ඒ හිතට දැනෙන සැනසීම මුළු මාසෙම අපිට ජීවත් වෙන්න ලොකු ශක්තියක් වෙනවා. ගෙදර යද්දී කලවර වැටිගෙන එනවා. හැබැයි මුළු පරිසරයම හරි ලස්සනයි. අපේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි තව ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම අපිත් එක්ක රැඳිලා ඉඳී කියලා අපි හිතනවා. ආදරේ ජේසු පිහිටයි.